वाव අද එක්ස්පෙරිමන්ට් එක කරන්න නියම අයිඩියා එක කරන්න ඕනේ. හරි යාළුවනේ පොඩි චේන්ජ් එකක් දාගත්තා. බඩු ටිකක් ගන්න මාකට් එකට යන්න ඕනේ. වයින්නත් එනවා. අපි ඉක්මනට ඒ බඩු ටික අරගෙන එමු. කැන්ඩ් කොල්ලෝ බයිසිකල් බෝල තියෙනවද? ඒකේ මේ කාලර් සයිස් නේ ඉන්නේ. මට බයිසිකල් එකට දාන්න වෙන වැඩකට. ඒකේ පැකට් එකක් යනව නේද? ඔව්. කීයද පැකට් එක? මට දෙන්න මේ පැකට්. පැකට් එක කීයක් තියෙනවද? ටින් කෑන් තියෙනවද ලීව? මොනවද සබින් මේ මට 10ක් දෙන්න. කීයද මේක එක? 150. මේකෙන් 10ක් දෙන්න. එකම වර්ග දෝනේ? නෑ නෑ. බලමු. එක්කම එක. හරි එන යාළුවනේ. අපි මාකට් එකට ගිහිල්ලා ටින් ගත්තා. ඒ වගේම මම බයිසිකල් බෝල ගත්තා. එතකොට මොකද්ද මේ ගේම් එක? මෙන්න තියෙන යාළුවනේ අපේ ප්‍රධාන ආයුධය. මෙන්න මේ කැටපෝල් එකෙන් තමයි අපි අද ගේම් එක ප්ලේ කරන්නේ. මේක ඔන්ලයින් ගෙන්න ගත්තේ. ප්ලාස්ටික් මිටක් තියෙන්නේ. යකඩ ෆ්‍රේම් එකක් තියෙනවා. මෙන්න මේක මේ රබර් පටියට මොකක්ද කියන්නේ? අන්න ඒක තමයි. ඒ නම තමයි මේ රබර් පටියට කියන්නේ. අද අපි කරන්න යන්නේ කැටපෝලයකින් ටින් කීයක් එකපාර බ්ලාස්ට් කරන්න පුළුවන්ද කියලා බලන එක. ඒක තමයි අපේ ගේම් එක. හරි යාළුවනේ අපි ගේම් එක ප්ලේ කරන්නයි යන්නේ. අපේ ටින් ටික මෙතන සෙට් කරලා තියෙනවා. ඒ වගේම 360 කැම් එකක් මෙතන සෙට් කරලා තියෙනවා. ස්ලෝ මොෂන් අපිට ගන්න පුළුවන්. අපි ගේම් එක ප්ලේ කරලා බලමු. හරි යාළුවනේ අපි මුලින්ම එක කෑන් එකක් තියලා ෂූට් කරලා බලමු කොහොමද බ්ලාස්ට් එක වෙන්නේ කියලා. 360 කැම් එකෙන් අපිට ඒක බලා ගන්න පුළුවන්. සේෆ්ටි ගාස් එක වැදගත්. Itu utaran blast වෙලා ටින් දෙකක් තියලා බලමු මොකද වෙන්නේ කියලා. පොඩ ළඟලා පොඩ වැඩිපුර අදිමු. දෙකම ඉල්ලලා තියෙනවා. හැබැයි හිතුණු තරම් ස්පීඩ් එකෙන් යන්නේ නැහැ. හරි යාළුවනේ ටින් ටික ඔක්කොම එකපාර තියලා බලමු මොකද්ද වෙන්නේ කියලා. එකයි ගියේ බ්‍රදර්ස්. මේක තමයි අද අපේ එක්ස්පෙරිමන්ට් එක. ටින් 10ක් ගෙනාව ටින් 10ම බ්ලාස්ට් කරන්න පුළුවන් වෙයි කියලා. ටින් දෙකයි උපරිම කරන්න පුළුවන් උනේ. මට සබ්ස්ක්‍රයිබ් පාරක් දාගෙන යන්න යාළුවනේ. අපි ඊට පස්සේ තව මොනවා හරි කරමු.